මෙය ලොකු ප්‍රශ්නාර්ථයක් වෙලා තියෙන දෙයක්. ඒ වගේම මේක ගැඹුරු බයිබලීය සත්‍යතාවයක්. ඔබ ආත්මයෙන් මෙය තේරුම් ගනිවි යයි මා විශ්වාස කරනවා. මමත් බොහෝ කාලයක් නොදැන සිටි බයිබලීය රහසක් තමයි මේක. දේව වචනයට අනුව අපි ඉන්නේ නවගිවිසුමේ. නවගිවිසුමේ දේව වචනයට අනුව නවගිවිසුමේ එළිදරව්වට අනුව සබත කියන්නේ දවසක් නෙවෙයි. මේක කැලෙන්ඩරේ එක දවසකට සීමා වෙන දෙයක් නෙවෙයි. පැහැදිලිද? සබත කියන්නේ ශේෂ්ත්‍රයක් එහෙම නැත්නම් ප්‍රදේශයක්. මේකට ඔබට ඇතුළු වෙන්න පුළුවන් එක දවසකට පමණක් නෙවෙයි සදාකාලයටම. කොහොමද ඇතුළු වෙන්නේ? ඔබට අමාරුවෙන් අපහසුවෙන් දඟලන්න දෙයක් නැහැ. මේ දේවල් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දැනටමත් අප වෙනුවෙන් කරලා ඉවරයි. ඔබ කළ යුත්තේ නිශ්චලව සිට මුළු හදවතින්ම දෙවියන් වහන්සේ විශ්වාස කරමින් සහ ඇදහිල්ලෙන් ස්වාමීන් වහන්සේට නමස්කාර කරමින් යාචනා කරමින් සේවය කරන විට ඔබ ඉබේම මෙම ශේෂ්ත්‍රයට මෙම සබත එම නැත්නම් දෙවියන් වහන්සේගේ නිවාඩුව දෙවියන් වහන්සේගේ සබත නැමැති විශ්‍රාම ස්ථානයට නිවාඩුවට ඔබ ඇතුළු වෙනවා. එවිට දෙවියන් වහන්සේගේ වචනේ බලය ඔබේ ජීවිතය තුළින් ප්‍රකාශ වීමට පටන් ගන්නවා. එලෙස මෙම දෙවියන් වහන්සේගේ නිවාඩුවට විශ්‍රාම ස්ථානයට ඇතුළු වීමට ඔබට අමුතුවෙන් ගොඩනගා ගන්න දෙයක් නැහැ. ඔබට තියෙන්නේ සොයා ගැනීම. මෙම දේව වචන එළිදරව් මම ඔබට ගෙන එන්නේ හේබ්‍රු පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 1 සිට 10 දක්වා ඇති පදවලින්. ඉතින් මේ කොටසේ තියෙනවා 7 වෙනි දවස, අද දවස, වෙනත් දවසක් ගැන. නමුත් එය ඔබ යොමු කරන්නේ අප යොමු කරන්නේ සබත් නිවාඩුවට දෙවියන් වහන්සේගේ විශ්‍රාම ස්ථානයට. ඉතින් මේ විශ්‍රාම ස්ථානයේ කොතනද තියෙන්නේ? කොහෙද මේ ප්‍රදේශය? මොකද්ද මේ ශේෂ්ත්‍රය? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි මේ සියල්ල. දෙවියන් වහන්සේ ලෝකේ මවද්දී උන්වහන්සේ 7 වෙනි දවසේ නිවාඩු ගත්තේ උන්වහන්සේට මහන්සි නිසා නෙවෙයි. උන්වහන්සේ වැඩේ ඉවර කරපු නිසා. වැඩෙන් උන්වහන්සේ තෘප්තියටපත් වුණු නිසා. උන්වහන්සේ සෑහීමකට පත් වුණ නිසා. එලෙස යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ වැඩේ අප වෙනුවෙන් ඉවර කරා. කොහෙදද? කුරුස පූජාවේදී. එම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුස පූජාව තුළ අපිට දැන් එක දවසක් විතරක් නෙවෙයි, ඉරිදා විතරක් නෙවෙයි, සෙනසුරාදා විතරක් නෙවෙයි, අපිට දැන් සදා කාලයටම විශ්‍රාම ස්ථානයක් තියෙනවා. සදාකාලික සබත් නිවාඩුවක්, සදාකාලික සබත් විශ්‍රාම ස්ථානයක් අපිට දෙවියන් වහන්සේ දීලා තියෙනවා. මෙලෙස අපි දේව වචනය ඉතා ගැඹුරෙන් ආත්මිකව විමසන කල අපිට තේරුම් ගන්න පුළුවන් සබත කියන්නේ සෙනසුරාදාවත් ඉරිදාවත් වගේ කැලෙන්ඩරේ එක දවසකට සීමා වෙන දෙයක් නෙවෙයි. සබත කියන්නේ අපි දෙවියන් වහන්සේගේ විශ්‍රාම ස්ථානයට, දෙවියන් වහන්සේගේ සබත නැවති නිවාඩුවට ඇතුළු වීමයි. ඔබට යේසු පිහිටයි.